හෙලෝ ගයිස් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ගයිස් දැන් QR ප්‍රශ්න ඉවරලා තියෙනවා. අද ඉඳලා ඔයාලට පරණ ෆෝන් නම්බර් එක නැති වුණත් අලුත් ෆෝන් නම්බර් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. පරණ අයිතිකරු හොයාගන්න බැරි වුණත් රෙජිස්ටර් වෙන්න පුළුවන්. පරණ අයිතිකරුට මැසේජ් එකක් යනවා විතරයි. එයාව කන්ටැක්ට් කරගන්න කිසිම අවස්ථාවක් නැහැ. අද ඉඳලා ඔයාලට වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ fuelfast.government.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට අලුතෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. අලුත් ෆෝන් නම්බර් එකක් කරා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න QR ප්‍රශ්නේ ඉවරලා තියෙනවා. වෙබ්සයිට් එකට යන්න පොඩි ට්‍රැෆික් එකක් ඇති වෙබ්සයිට් එකේ. ඉතින් පොඩ්ඩක් ස්ලෝ ඇති. ඒ වුණාට ඔයාලට try කරලා මේක අද දවසේ ඇතුළත කරගන්න පුළුවන්. ඉතින් QR එකක් නැති අයට try කරලා බලන්න පුළුවන්. QR එක අලුතෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ vehicle registration කියන තැන click කරන්න. මෙතන click කරලා ඔයාගේ chassis number, engine number හරියට දීලා නිවැරදි විස්තර ටික දීලා අලුත් ෆෝන් නම්බර් එකක් දීලා රෙජිස්ටර් වෙන්න. පරණ අයිතිකරුට OTP එකක් යනවා. මෙහෙම අලුතෙන් ක්‍රියේට් කරනවා කියලා QR එකක්. එච්චරයි. ඔයාගේ නමට මේ QR එක අලුතෙන් ක්‍රියේට් වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක. මම ඊයේ මේක ගැන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඒකේ විස්තරේ මම අලුතෙන් ඔයාලට අප්ඩේට් එකක් අරන් එන්නම් කියලා කිව්වා වීඩියෝ එකේ. ඉතින් ඔන්න අද අරන් ආවා. try කරලා බලන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්න QR එක නැති අයට අලුත් ෆෝන් නම්බර් එකක් කරා අද ඉඳලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙත් එයාලා විසඳලා තියෙනවා. ඉතින් try කරලා බලන්න. හැබැයි guys මතක තියාගන්න QR එකට ඉන්ධන ලබා දෙන්නේ ඔත්තේ සහ ඉරට්ටේ පිළිවෙලට. ඉතින් ඔයාගේ QR එකේ අවසාන ඉලක්කම ඔත්තේ නම් ඔත්තේ දිනයන් වල ඔයාට ඉන්ධන ලබා දෙනවා. ඔයාගේ QR එකේ අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනයන් වල පමණයි ඔයාට ඉන්ධන ලබා දෙන්නේ. ඉතින් මේ ඔත්තේ සහ ඉරට්ටේ දිනයන් 1 3 5 7 9 දිනයන් තමයි ඔත්තේ දිනයන්. ඉතින් ඉරට්ටේ දිනයන් තමයි 2 4 6 8 10 දෙකෙන් බෙදෙන සංඛ්‍යාවල් තමයි. ඉතින් බිඳුවත් මේ අතරට අයත් වෙනවා ඉරට්ටේ දිනයන් වලට. ඉතින් මේකත් මතක තියාගන්න ඔයාලා තෙල් පෝලිං වල ඉන්න වීඩියෝ එකක් ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න. ජය වේවා. සුබ දවසක්.